ප්‍රශ්නේ කියන්න. ඈ? මගේ පුතා බන්ධනාගාරේ. ඔව්. එතකොට බන්ධනාගාරේ කෝලාහලයක් ගියා. ඔව්. ඒ කෝලාහලෙට මගේ දරුවා සම්බන්ධ නැහැ. හා ඒ වුණාට මකුණු මරනවා වගේ තමයි. මගේ දරුවාට ඩෙන්ගු ළමයා පුනරුත්ථාපනය කරලා දෙන්න කියලා කලට මම ලියලා තිබුණා. මේ නරක දේ භාවිතාව නිසා අම්මා මේ අහන්නකෝ. මම මෙතනින් යනකොට දැක්කා අම්මා පාර පයින්නවා. ඔන්න ඔය බංකුව ගහ අමාරුවෙන්. එතකොට අම්මා ඔය බංකුව ගෙදරින් දරන් එන්නේ. ඔව්. මේ මට වැඩක් තියෙනවා. ඈ? වෝකර් එකක් තියෙනවා මට. 7000ක් වියදම් කරපු. ඔව්. මම වෝකරයක් අරන් දෙන්න හිතලා මේ නැවැත්තුවේ වාහනේ. මට වෝකර් එකක් තියෙනවා. ඈ? වෝකර් එකේ ඉඳ ගන්න වෙන්නේ. ඒකද ඕක ගේන්නේ? ඔව්. මේක ගේන්නේ එකයි. වෝකර් එකක් තියෙනවා 7000ක් දීලා අරන් දීපු. මම මේ දැම්මම ගිහිල්ලා වෝකරයක් අරන් දෙන්න හිතලා නැවැත්තුවේ වාහනේ. ඔව්. මගේ දරුවාගේ එකක් නෙමෙයිද බේරන්න නෙමෙයිද? අම්මට මොනවද වෙන්න ඕනේ මගෙන් කියන්න. මම වල්පොල ගෝතම හාමුදුරුවෝ. හාමුදුරුවෝ දෙබන්නේ මම බලනවා දැකලා තියෙනවා අරුල පොකේ මම ළඟ තවත් තියෙනවා හාමුදුරුවෝගේ ෆොටෝ එකයි බණයි. අර මතක නැති වෙන්නේ කොහොමද නේද? හාමුදුරුවෝගේ බණේ තිබුණේ අරුණ එකේ. ඔව්. අරුණ පත්තරේ. ඔව් අරුණ පත්තරේ. ඔව්. මට මුකුත්ම මතක නැහැ කියනවා කියලා. ඒකට නේද හාමුදුරුවෝ උත්තර දීලා තිබුණේ. අනේ මන් දන්නවා සාදු. හරි අම්මා. අනේ මට උදව් කරන්න. මොනවද වෙන්න ඕනේ කියන්නකෝ. මට බණහන්න රේඩියෝ එකක් කරන් දෙන්නකෝ. රේඩියෝ එක දුන්නට වැඩක් නැහැ. ගෙදර ප්ලග් එක මෙව වෙලා. කොහෙද ගෙදර තියෙන්නේ? පොල්වත්තේ. අම්මා මං දැන් රේඩියෝ එකක් කරන් දෙන්නම්. අම්මට රේඩියෝ එක අරන් දැන් ගෙදර යන්න දින්නේ ඔය. ඔව්. රේඩියෝ එකක් අරන් දීලා මං ගෙදරට බස්සන්න යම්මාත් එක්ක. එන්න. අනේ. අඬන්න එපා. අනේ නෑ. යන් අම්මා. තිනුරුවන්ගේ පීඨේ කාන්තයි මන් දන්නවා. මම ඒක දුන්නේම දන්නවා. දුදුන අනන්තයි අප්‍රමාණයි. හරි අම්මේ යන්. යන්. අනේ මගේ දරුවට දුදුවන්ගේ පීඨ අරසාව දිවගේ ලැබේවා. යන් අම්මා. බලමුල ආමුද්‍රව වන්දන්නේ කෙනෙක් නේ. යම්. කොච්චර බිල් කාරියක්ද මං යන්නේ සාලියම ඔයාලා දොර අරින්න මට නගින්න. අල්ලන්න දෙන්නේ නැහැ මං හිතාට වන්දේ කට්ටිය වඩලා තියන්න දෙන්නේ කියලා මායක. මේක අන්න එහෙම තියාගන්න. සාසෙ බිය කරුටි ආමුදුනේ සාදු. සාදු සාසෙ බිය කරුටි. බියයි. ගින්නයි. දුකයි. සායුරක් මේක කතරක් මේක අඳුරක්. අපෝයි. මේකෙන් ගොඩ වෙන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ නේද? ඕ අස් කරන්න එපා අම්මා. අස්වැස්මෙන්ද ජීවත් වෙන්නේ අම්මා. ඉතින් බන්නේ. අන්තම කැපුණේ දාලා අස්වැස්මත් කපලා. රුපියල් 5000න් කන්නේ. රටේ ලෝකෙ දුන්නේ. රුපියල් 5000කින් තමයි සම්පූර්ණ හැමදේම කරගන්න. බේතක් හේතක් ගන්නවා. තේල් ටිකක් ගත්තම. මෙන්න මේක තමයි උයාගෙන තියෙන්නේ. මේකේ බච්චොට්ටක් එක්ක. බඩු. මේ සතුට සාදු පින්කඳ. අපේ හාමුදුරුවෝ. බණ ඇහුවට මට මතක එන්නේ නැහැ. මතක තියෙන්නේ නැහැ. ඒක තියෙන්නේ තියාගෙන ඉන්න. කොහොමද තිබුණානේ මට ඒ වටිනාකම කෝටියයි. සාදු සාදු. දැන් අද අම්මගේ ගෙදරටම වැඩියා. ඕ බලන්න.
කාරියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මාවතේ බද්දිය හාමුදුරුවෝ උදේලකම ධම්මසිංහ හාමුදුරුවෝ අම්මා විශ්වාස කරන්න මම මේ කියන කතාව මේ අරුණ පත්තරේ බොහෝ කාලයක් මගේ ලිපි යනවා. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට මේ පත්තරේ ලිපි S2කට දැක්කේ මං අද. ඒ කියන්නේ මගේ ලිපි මම දැකලා තිබුණෙත් නැහැ. හරිද? මේගොල්ලෝ අපේ බණ අහලා ලියනවා පත්තරෙම. මට මේකේ මාතෘකාව මගදී අම්මා කිව්වා. ඒ කියන්නේ ඒක නිකන් තියාගත්ත නෙමෙයි. ඒකේ කාරණේ පවා හිතේ හොඳට මතක තිබුණා. ආමුදුරන්න වාඩි වෙන්න දෙන්න එකක් නැතුව මම කොහොමද? නෑ අම්මා. අනේ මේ පුටුවෙන් හරි වාඩි වෙන්න. හරි මට වාඩි වෙන්න පුළුවන්. මේ ඕන තැනක වාඩි වෙන්න. ඔන්න ඔයා උස්සන් ගිය එකේ මම වාඩි වෙනවා. අනේ ආමුදුරනේ මම කොච්චර කුණු කාරියක්ද කියලා මං අදා. මම දැකලා තියෙනවා පත්තරේ. බණ අහලා තියෙනවා. ඔතේ මන පිටින් දකින්න හම්බුණා මං කොච්චරනම් පින්කාරියක්ද. මගේ ස්ථානේ හොඳට භාවනා කරන පරිසරයේ බණහන්න පරිසරයේ ඔක්කොම එක්ක වෙලාවට හොඳට කෑම ටික හම්බෙනවා, තේ ටික හම්බෙනවා. කරුණාවන්තයෙන් පිරිස ඔක්කොම හොයලා බලන උදව් කරනවා. එතන අම්මලා වගේ කට්ටිය ඉන්නවා. මාත් කැමති යන්න. කරුණා පාරාදීස කියලා. මෙතන මේ යකාටුව කිට්ටුව. මිනෝන්ගොඩ. අනේ මම මේක වහලා දාලා එන්න. මට මේව වැඩක් නෑ. අම්මට නිදහස එතන ඉන්නවා පරිසරය හදලා දෙන්න. මෙතන ලොකු දුකක් විඳිනවනේ. ඔව් පේනවනේ. ඔව් නේ. දර කැල්ල හොයා ගන්න ඕන. වතුර ටික ගන්න ඕන. කඩේට යන්න ඕන. ආවරණක් නෑ. මේක තමයි ඇසලින් කරුණාවති අම්මගේ ගෙදර. තව ටිකකින් ඇසලින් කරුණාවති අම්මා කරුණා පාරාදීසෙ. අම්මට දැන් කාත් කවුරුත් නැහැ, හවුහරණක් නැහැ කියලා හිතන්න එපා. මෙන්න අම්මට යාළුවෝ ගොඩාක් ඉන්නවා ඒගොල්ලෝ ඔක්කොම අම්මට දැන් උදව් කරයි. මෙල් එන්න. මෙල්. අල්ලලා ආදරේ යමුට එන්නට හරියයි. අම්මේ විඳපු දුක් එක්ක කවදා හරි තවතිසා දිව්‍ය ලෝකේ සුර සැප විඳින්නම ඕන.